Hello, welcome to my YouTube channel. Happy View. ඉස්සෙල්ලාම බලන්නකො මෙන්න මෙයා වඳුරනවද කියලා. මේ ඉන්නේ අපේ බව්ව මල්ලි. ඉතින් ඊට අමතරව තව යාළුවෝ ගොඩක් ඉන්නවා. මේ බලන්න මෙයා වඳුරනවද? මේ ඉන්නේ ස්මූප්. ඒ වගේම මෙතන ඉන්නවා තව සූරපප්පා ඉන්නවා, දඟරවලිගේ ඉන්නවා, කවුද බෝයි ඉන්නවා, ටින්ටින් ඉන්නවා. ඒ වගේ තව අපේ යාළුවෝ ගොඩාක් අපි දන්න කෙන යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඔයාලා දන්නවද මේ ඔක්කොම කොමික් නැත්තම් මේ කාටුන් අපි ආස කරන අපි ආදරය කරන මේ කාටුන් ඔක්කොම හදලා තියෙන්නේ බෙල්ජියම් වල කියලා ලියලා තියෙන්නේ. ඉතින් බෙල්ජියම් කාටුන් තමයි අපි මේ ටීවී channel වලින් සිංහලෙන් හඩකවපු අපි බලපු ලස්සන කාටුන් ඔක්කොම හදලා තියෙන්නේ මේ බෙල්ජියම් වල. ඉතින් අපි මේ කොමික් මියුසියම් එකේ තමයි ඒව ඔක්කොම ඒව ගැන විස්තර ඒව ගැන හැම දෙයක්ම පොත්පත් ඒ වගේ කතුවරු කොහොමද කාටුන් එක හැදුනේ ඔක්කොම විස්තර. ඔයාලා අපේ ටින්ටින් කාටුන් එක බැලුවා නම් ටින්ටින්ට විශේෂ මියුසියම් එකක් තියෙනවා. ඔයාලා බලන්න ඇති. බලලා නැත්නම් ගිහිල්ලා බලන්න අපේ YouTube channel එකේ තියෙනවා ටින්ටුන් කාටුන් එක. ටින්ටිනුත් ඉන්නවා මෙතන. ඒ වගේම මේ කට්ටියගෙම විස්තර මේ මියුසියම් එක ඇතුලේ තියෙනවා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඊළඟ මේ තියෙන්නේ ටින්ටින් හඳරගේ රොකට් එක නේ. ඉතින් ඒ වගේ ඔක්කොම විස්තර අපිත් එක්ක බලන්න දිගටම එන්න අපිත් එක්ක. අපි අතලට ගිහලා විස්තර කතා කරමු. මේ තියෙන්නේ කාටුන් එකක්. මෙතන කිසිම භාෂාවක් මුකුත් නැහැ. නිකම්ම රූප ටිකක් තියෙන්නේ. ඒත් මේ කාටුන් වලට ඇත්තටම කාටුන් එක කියන්නේ කෙනෙක්ගේ හිතේ මොනාහරි ඇති වෙන මොනාහරි කතන්දරයක්. ඒක රූපයකින් පෙන්වීම තමයි කාටුන් එකක් කියන්නේ. එහෙම නැත්නම් කොමික් එකක් කියන්නේ. ඉතින් මේවට කිසිම ලැන්ග්වේජ් එකක් මුකුත් නැහැ. ඇත්තටම අපි මේක බලනකොට අපිට මොකක් හරි හිතා ගන්න පුළුවන් මොකද කතන්දරේ තියෙන්නේ කියලානේ. ඉතින් ඇත්තටම ඔයාලා දැනගන්නවද? ඔයාලා දන්නවද? දැන් අපි මම දැනගෙන හිටියේ නෑ මේ බෙල්ජියම් වලට එනකන් අපි බලපු ඒ ලස්සන කාටුන් දඟරවල්ගේ නැත්තම් සූරපප්පා හරි ලස්සන කතන්දර තියෙන හරි ලස්සන කතන්දරයක්. ඉතින් ඒවා ඇතුලේ තිබුණේ බෙල්ජියම් කාටුන් එකක් කියලා අපිට කවදාවත් මං හිතන්නේ අපි දැනගෙන හිටියා කියලා. ඉතින් ඒ වගේ මේ කලාවට ඇත්තටම භාෂාවක් නැහැ. මේක ලෝක භාෂාවක්. ඉතින් මේ කාටුන් හදලා තියෙන්නේ ඒ විදිහට තමයි. ලෝකෙ පුරා භාෂාවලට පරිවර්තනය කරලා හැම රටකම කෙනෙක් මේවට වෙන වෙන නම් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දන්නවා මොනවාද මේ කාටුන් කියලා. එතකොට මේ තියෙන්නේ බෙල්ජියම් වල තියෙන ග්‍රෑන්ඩ් ප්ලේස් එක. ග්‍රෑන්ඩ් ප්ලේස් එක ක්‍රෝට් මාකට් එක කියන්නේ මෙතන තමයි මේ ෆ්ලවර් කාපට් එක දාන්නේ. මේ තියෙන්නේ ෆ්ලවර් කාපට් එක මේ ක්‍රිස්මස් ට්‍රී එක මේ ග්‍රෑන්ඩ් ප්ලේස් එකේ මේ හැමතිස්සෙම මෙතන මොන හරි පාටි මොන හරි උත්සව මොන හරි තියෙන. ඉතින් ටින්ටින් මේ රටට ආවෙනික මේ රටේ දෙයක් නිසා මේ රටේ නිෂ්පාදනය කරපු මේ රටේ කතුරේ ලියපු කතන්දරයන් නිසා මේක සංකේතවත් කරන්න මේ බ්‍රුසල් සිටි එක දාලා මේ ටින්ටින්ව දාලා මේ ටින්ටින්ගේ කතන්දරේ මේගොල්ලෝ මේ චිත්‍රයක් විදියට ලියලා මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා මේ කොමික් මියුසියම් එකේ. එතකොට දැන් අපි දන්න කාටුන්ස් තියෙනවනේ. අපි දන්න කාටුන්ස් ඔය දඟරවලිගේ සූරපප්පා, ටින්ටින්, ස්මොප් ඒ වගේ ඊට අමතරව අපි නොදන්න කාටුන් මෙහි දහස් ගණන් තව කාටුන්ස් තියෙනවා වෙන රටවල ප්‍රසිද්ධ වෙන රටවල ප්‍රදර්ශනය කරන නැත්නම් මෙහෙටම ආවේනික මෙහෙ ටීවී channel වල මෙහෙ අය දන්න. ඉතින් ගොඩාක් මෙහෙ ලියන මෙහෙ බෙල්ජියම් කල්චර් එකටම සම්බන්ධ වෙ තමයි මේ කොමික් කියන්නේ. ඉතින් මේ කොමික් මෙහෙ ලියවිලා තියෙනවා මේ කතුවරු කොමික් කියන එක ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මෙහෙ කොමික් ලියවිලා තියෙනවා දහස් ගණනක් පොත් වශයෙන් නැත්තම් චිත්‍රපටි වශයෙන් ඒ වගේ නිෂ්පාදනය වෙලා තියෙනවා. මේ තියෙන මේ කොමික් මියුසියම් එක හදලා තියෙන්නේ ඒ හැම දෙනාම කතුවරු වලින් නිර්මාණ බෙල්ජියම් නිර්මාණය කරපු හැම කොමික් එහෙම නැත්නම් කාටුන්
කෘතියක් කාටුන් ශිල්පියෝ හැමදෙනාටම උපහාරයක් විදිහට ඒගොල්ලන් කරපු දේවල් ප්‍රදර්ශනය කරන්න තමයි මේ මියුසියම් එක හදලා තියෙන්නේ. මේ කිකිබු කියන මේකත් අපි දන්න කාටුන් වගේම ලෝකෙ ප්‍රසිද්ධ කාටුන් එකක්. හැබැයි ලංකාවේ මේක ප්‍රසිද්ධ වුණේ නැති වුණාට මෙහි බෙල්ජියම් වගේම අනිත් ලෝකේ අනිත් රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච මේ කතන්දරයක් තමයි මේ කිකිබු කියන්නේ. ඉතින් මේ මියුසියම් එක නර්මන් එන අයට මේ විදිහට මෙතන පොඩි ෆිල්ම් හෝල් එකක් තියෙනවා. මේගොල්ලන්ට මේ ඩිකී කියන කාටුන් එක තමයි මේ වෙලාවේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. කිසිම ලැන්ග්වේජ් එක සද්දයක් මුකුත් නැහැ. අපිට මේ අර තිරේ දකින්න තියෙන රූපේ බලලා තමයි අපිට ඒ මොකද්ද කතන්දරය කියලා හිතා ගන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම හරි ක්ලියරි ඒ කතන්දරය අපිට තේරෙනවා. මේකයි මම කිව්වේ කාටුන් කියන්නේ විශ්ව භාෂාවක් කියලා. ඒකට ලැන්ග්වේජ් එකක් අවශ්‍ය නැහැ. අපිට ඒ රූප වලින් ප්‍රදර්ශන වෙන දේ අපිට තේරුම් ගන්න පුළුවන්. මේකේ මේ රවුමක් වගේ එකක මේ ඇතුලේ තියෙන්නේ මේ කවුද බෝයි තමයි ඉන්නේ මේ අස්සිය පිටේ නැගලා. එතකොට මේකේ දැන් අපිට තියෙන්නේ මේක දැන් මෙහෙම තියෙනවා. අපිට මේ පොඩි කවුළු වලින් මෙහෙම කරලා අපිට මේක බලන්න තියෙන්නේ. එතකොට අපිට බලනකොට අපිට පේනවා අර අස්සයා පිටේ නැගලා ඉන්න රූපේ මෙයා මේ අස්සයා දුවනවා අර ඉන්න කෙනාවත් පිටේ තියන් අස්සයා දුවනවා වගේ නේ. ඉතින් මම හිතන්නේ මේ කාටුන් හදන එකේ බේසික් තියරි එක තමයි මේ. ඔය මම බලනකොට අර චිත්‍රපටියක වගේ අර දුවනවා රූපේ අපිට ඒ විදිහට පේනවා. මේ කට්ටිය නම් අපි හොඳට වඳුරනවානේ. මේ ටින්ටින් මේ අර හඳට ගිය කතන්දරේ අපි බලලා තියෙන එකේ මේ ස්නෝවි හඳට යන්න කිට් එක ඇඳලා ඉන්නේ. කැල්කියුලස් and කැප්ටන් හැඩොක් කැල්කියුලස් කට්ටියම මහාචාර්ය කැල්කියුලස් කට්ටියම හඳට යන්න මේ ලෑස් වෙලා ඉන්න රූප හදලා තමයි මෙතන ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ටින්ටින් කියන කතාමාලාව ඉස්සෙල්ලාම මේ හර්ජේ කියන කතුවරයා තමයි මේ බෙල්ජියම් ජාතිකේ මෙයා තමයි මේක ලියලා තියෙන්නේ. එතකොට මේ එයා විසින් The Felty Vintage කියන මේ නිවුස් ඒ කියන්නේ මැගසින් එකකට තමයි මුලින්ම මෙයා මේක ලියලා තියෙන්නේ. මේ ඒ නිවුස් පේපර් එකේ මැගසින් එකේ ඔරිජිනල් කොපි එකක් තමයි මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මේ ටින්ටින් ස්නෝවිත් එක්ක මේ ඉන්න මොකක් හරි ඒකේ ගියේ කතාවක කොටසක ඒ පත්තරේ තමයි 1935 ජූනි 27 මේ වින්ටේජ් ස්ලැග් කියන මේ නිවුස් පේපර් එකේ දීලා තියෙන මේ ඔරිජිනල් කොපි එක තමයි මෙතන මේ ප්‍රදර්ශනය කරන්නේ. මේ තියෙන මේ ස්ක්‍රීන් එකෙන් අපිට මේ පෙන්නන්නේ මේ කාටුන් ශිල්පියෝ මේ නිස්පා මේ කාටුන් ශිල්පියෝ ඒගොල්ලන්ගේ මේ ෆොටෝස් එක දාලා තියෙනවා. දරට අවුරුදු ගානකට කලින් දස ගණනාවට කලින් ඒගොල්ලෝ කොහොමද කාටුන් නිර්මාණය කරන්නේ කියලා තමයි මේ ෆිල්ම් එකෙන් අපිට ප්‍රදර්ශනය කරන්නේ. කොහොමද කාටුන් රූපයන් නිර්මාණය වෙන්නේ කියලා එයාගේ ඇඟිලි තුඩින් ලියන විදිය තමයි අපිට මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මේ තිරේ. මේ උඩින් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මේ බෙල්ජියම ඉපදිලා බෙල්ජියම කාටුන් වෙනුවෙන්ම ජීවිතය කැප කරපු කාටුන් ලෝක ප්‍රසිද්ධ බෙල්ජියම් කාටුන් ශිල්පිගේ ෆොටෝස් තමයි මේ මුලින්ම ඉන්නේ රෙජේ අර අපි ටින්ටින් ලියපු ඒ වගේම අනිත් කාටුන් ශිල්පියෝ තමයි මේ විදිහට මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ.
මේ තියෙන්නේ මේ කාටුන් ශිල්පියෝ ඒගොල්ලන්ගේ නමත් එක්ක එයාගේ කාටුන් එයා විසින් නිර්මාණය කරපු කාටුන් වල නමත් එක්ක මේ හෙර්ජේ කියන්නේ ටින් කතා මාලාව ලියපු කාටුන් ශිල්පියා මේ එයාගේ කාටුන් ශිල්පී ටින් තියෙනවා. තමතරව මේගොල්ලෝ ඇත්තටම අපි අපේ ළමා කාලේ බලපු කාටුන්ස් විතරයි අපි දන්නේ. මේ අනිත් කාටුන්ස් ගැන අපි දන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම මේ ලෝකෙ ප්‍රසිද්ධ වෙලා තියෙන කාටුන් සහ ඒ කාටුන් නිර්මාණය කරපු කාටුන් ශිල්පියෝ. එයාගේ නමත් එක්ක එයාට උපහාරයක් විදිහට මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ කාටුන් එක බව්ව මල්ලි කියලා අපි බලලා තියෙන කාටුන් එක තමයි මේක බව් ඇන් බිල් කියලා තමයි ඔරිජිනල් කාටුන් එකේ නම තියෙන්නේ. මේක මේ රෝබා කියන බෙල්ජියම් කාටුන් ශිල්පියාගේ අතින් තමයි මේක නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ෆ්‍රෙන්ච් වලින් තමයි මුල්ම කෘතිය ඒගොල්ලන් ලියලා තියෙන්නේ. මුලින්ම මේ 1930 ඉපදිලා 2006 තමයි 2006 වෙනකන් එයා ජීවත් වෙලා තියෙනවා. මේ කාලය ඇතුළත තමයි මෙයාගේ මේ කාටුන් ලියලා තියෙන්නේ. මේ වගේ මේ විශේෂ කාටුන් ශිල්පියෝ විසින් නිෂ්පාදනය කරපු ඒගොල්ලන් අතින් හැදිච්ච කාටුන් කෘති තමයි මේ තියෙන්නේ. ඇත්තටම අපි දන්නේ නැහැ. අපි මෙතන මේ තියෙන්නේ මේ ටින්ටින් කියලා අපි දන්න කතා මාලාව. ඇත්තටම ටින්ටින් වෙනුවෙන් අපි විශේෂයෙන්ම අපි වීඩියෝ එකක් කරලා තියෙනවා ටින්ටින්ම කියලා. මේ තියෙන්නේ මේ බෙල්ජියම් වල ඇත්තටම නෙදර්ලන්ඩ්ස් භාෂාවේ කල්ප්‍ය කියලා තමයි මේ කාටුන් එක නිෂ්පාදනය වෙලා තියෙන්නේ ටින්ටින් කියලා. ඉතින් මෙහි අය දන්නේ මේක කල්ප්‍ය කිව්වොත් තමයි මේ ඒ වෙනුවේ මෙහි ඇදිච්ච කාටුන් එකක්. මේක ඇත්තටම මම නම් බලලා නැහැ මේ කොටස. මේ තියෙන්නේ කවිප්පේ කියලා මෙහි නෙදර්ලන්ඩ්ස් භාෂාවෙන් ලියවිච්ච කාටුන් එකක කොටසක් තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන මේ අපි දන්න ස්මූත් කියන කතා මාලාව මේක ගේ කතුවරයා තමයි මේ ෆිව් කියන්නේ. එයා තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ 1920 තමයි මෙයා මේ කාටුන් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ එතුමාගේ රූපෙකුත් එක තියෙන්නේ. මේක ලෝකෙ පුරා මිලියන ඇල්බම් මිලියන 25ක් විකිණිලා තියෙනවා. මේක මේ ස්මොප් කියන කාටුන් කතන්දරේ විතර. ඉතින් ඇත්තටම මේ බෙල්ජියම මේගොල්ලෝ මෙච්චරම මේ කාටුන් ගැන ආඩම්බර මෙයා කාටුන් නිසාම ලෝකේ මේගොල්ලන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම විශාල මුදල් ප්‍රමාණයක් ඇල්බම් වලින් මෙහාට නිෂ්පාදනය වෙලා ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ මේ ලකි ලුක් කියලා තමයි මේ කවුද බොයි කියලා අපි දන්න මේ කාටුන් චිත්‍රපටිය නැත්නම් කාටුන් වැඩසටහන අපි දන්න මේක ලකි ලුක් කියලා තමයි මේ බෙල්ජියම් නිෂ්පාදනයලා තියෙන ඔරිජිනල් කොපිය. ඉතින් මේ තියෙන්නේ ඒ කවුද බොයි කියන කාටුන් එක වෙනුවෙන් මේ මැගසින් එකේ වෙන් වෙලා තියෙන කොටස. මේ කාටුන් එක නිර්මාණය වුණේ කොහොමද, ඇඳලා තියෙන්නේ කොහොමද, මේ හැම විස්තරයක්ම මෙතන තියෙනවා. මොන වර්ෂයේදී කොහොමද මේ කාටුන් එක නිෂ්පාදනය කරේ කියලා මේ කොටසෙන් පැහැදිලි කරලා තියෙනවා, ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ තියෙන්නේ මෙතන ප්‍රදර්ශනය කරන්නේ 1929 තමයි
මුලින්ම කාටුන් එකක් ලෝක ප්‍රසිද්ධ කාටුන් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. එතන ඉඳලා වසරින් වසර 1929 ඉඳලා ටින්ටින් තමයි මුලින්ම ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතන ඉඳලා නිර්මාණය වෙච්ච මුළු ලෝකෙම දනවදනගත කාටුන් තමයි මේ වර්ෂයක් 1929 ඊට පස්සේ 1934 මේ කාටුන් එක ඊට පස්සේ 1936 මේ කාටුන් එක 38 මේක සිප්‍රව් ඒක අපි දන්නේ නැති වුණාට ඒක ලෝක ප්‍රසිද්ධ කාටුන් එකක් 1940 මේ කාටුන් එක 1941 ඩොන් බොස්කෝ මේ කාටුන් එක 1943 පිප්‍රව් කියලා කාටුන් එක 1944 මේ කාටුන් එක 45 සුස්කේ කියලා කාටුන් එක 1959 මේවල් බපිල් බව්ව මල්ලි කාටුන් එක අපි දන්න ඒ ස්මෝක් ටින්ටින් 1983 හරි 1983 තමයි මේ කාටුන් ශිල්පය ටින්ටින් කරපුවා. එයා මිය ගිහින් තියෙන්නේ. ඉතින් විශේෂ එදස්නක් නිෂ්පාදනය වෙච්ච කාටුන් එක මේ බුක් ටෙනි කියලා. ඊට පස්සේ 1952 ටිටින් හන්දර ගිය කතන්දරේ 1907 birth of in කෙක්ලක්ලේ 1958 birth of the smoke ගේ උපත 1957 මේ කාටුන් එක බවුලට් බිල් කියලා 1900 මේ කොංගෝ නිදහස් කොංගෝ එක නිදහස් වෙච්ච එක බෙල්ජියමේ තමයි 1960 සිද්ධ වෙලා තියෙන්නේ 1968 මේ කාටුන් එක 1969 මේ නීල් ආම්ස්ට්‍රෝන් හන්දර ගිය එක 1970 birth of Nacha 1971 කොස්මික්ස් කියලා කාටුන් එකක් නිෂ්පාදනය වෙලා තියෙනවා 1971 මේ තෝර්ගල් කියන එක කාටුන් නිෂ්පාදනය වෙලා තියෙන්නේ 1978 තමයි මේ මියුසියම් එක මේවා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ හර්ජේගේ මරණය වෙලා තියෙන 1983 1983
පටන් ගන්න. දැන් මේ කාටුන් කියපුවාව කාටුන් අපි දන්න ළමා කාටුන් අපි බලලා තියෙන්නේ. කාටුන් වලත් තියෙනවා එක එක විවිධ වර්ග. දැන් මේ කොටස sex and fun කියලා මේ කාටුන් ඒ තේමාව යටතේ ලියලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වෙනුවෙන් අපි දැකලා නැහැ. මේ වෙනුවෙන් හදපු මේ ඒ සෙක්ස් කියන තේමාව යටතේ හදපු කාටුන් වල කොටසක් මේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ඒ කාටුන් නිර්මාණ තමයි මේ The Adventure of Jodelle කියලා එකක් තියෙනවා. එතකොට ඉන්ට්‍රස්ට් කෙනෙක් ඉන්නෝ නම් මේවා හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ. මේ තියෙන්නේ පාවල් ඩෙකරන් ජේන් ෆන් හැවක් මේ සෙක්ස් වලින් හදිච්ච කාටුන් එකක්. මේක ෆ්ලිකර් ස්නික් කියලා මේ සෙක්ස් කාටුන් එකක්. ඊට අමතරව මැක්ස් ඇන්ඩ් සේවන් කියලා මේක මේ හෝමෝ කපල් එකක් ගැන හැදිච්ච කාටුන් එකක්. ඊට අමතරව රොයි ඕර්චස් කියලා රතු වැස් කියලා ඒකේ සිංහල තේරුම මේ ඒත් ඔය වීදි ගණිකාවෝ ගැන හදපු කාටුන් එකක්. ඒ වගේත් කාටුන් නිර්මාණය වෙලා තියෙනවා බෙල්ජියමේ ළමා කාටුන් වලට අමතරව. මේ තව ප්‍රදර්ශන කරලා තියෙන මෙතන මේ බිත්ති පුරාවටම මේ බෙල්ජියම් වල නිෂ්පාදනය වෙච්ච වෙන කොමික් නැත්නම් කාටුන් තමයි මේ මෙතන ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඇත්තටම මෙහෙම බලනකොට අපිට දැනෙනවා බෙල්ජියම කියන්නේ කාටුන් සුරපුරයක් කියලා. කාටුන් වලටම ප්‍රසිද්ධ රටක් තමයි මේ බෙල්ජියම කියලා කියන්නේ. මේ තියෙන්නේ හූබා. හූබා කියන්නේ අපි දන්න දඟරවලිගේ ඒ කාටුන් එක කනත කියන්නේ පොතක් විදියට කාටුන් පොත තමයි මේ තියෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක්ට අවශ්‍යයි නම් මේක සල්ලි දීලා ගන්න බේ ලයිබ්‍රරි එකේ තියෙනවා. සල්ලි දීලා ගන්න පුළුවන්. අපි දන්න කාටුන් එක එතන තියෙනවා. ඊට අමතරව තියෙනවා Bowl and Bale. ඒ කාටුන් එක තියෙන කාටුන් පොත තියෙනවා. ඒකේ මේ අර අපි දාන්න කාටුන් කොටස් ඔක්කොම මේ ඉස්සෙල්ලා මේවා නිෂ්පාදනය වෙලා තියෙන පොත් විදියටනේ. මේ නම මොකක්ද? බව්ව මල්ලි. මේ හැම කතාවක්ම ඒකේ අපි බලපු ඒ කොටස් පොත් විදිහට මෙතන ගන්න පුළුවන්. බව්ව මල්ලි. Bowl and Bill කියන්නේ මේකේ ඔරිජිනල් කතාවේ නම තමයි බව්ව මල්ලි කතාවේ. ඉතින් මේ තියෙන අවශ්‍ය කවුරු හරි කෙනෙක් එහෙම මේ කොමික් වලට කාටුන් වලට ආස කෙනෙක් ඉන්නවා නම් මේවා සල්ලි වලට ගන්න පුළුවන්. මේ ඉන්නේ කවුද බොයි ඒ මුල්ම හදපු මුල්ම කතා පොත එක පොතක් තමයි මේ තියෙන්නේ.
ලකී ලුක් කියලා තමයි මුල්ම ඔරිජිනල් පොත තියෙන්නේ මේ කවුද බොයි කියන එකේ. මේ තියෙන්නේ ඇස්ටරික්ස් ඇන් ඔබ්ලික්ස් කියන්නේ මේ අපි දන්න සූරපප්ප කතන්දරේ මේක මේ ඔරිජිනල් නම තමයි මේක ඇබ්ලිෂන් මේක. ඉතින් මේකෙත් අපි ඒ බලපු කතාව මේ ඉස්සෙල්ලාම මේක පොත් විදිහට තමයි ලියලා තියෙන්නේ. මේ කොටස් මේක නම්බර 30. එතකොට 30 ඒ කියන්නේ එකේ ඉඳලා මේ පොත් විදිහට මේ මුල්ම සුපර් මුල්ම කතාව The Golden Stitch කියලා. ඒක අපි බලපු කතා එක එක කොටස් විදිහට පොත් විදිහට මුලින්ම නිෂ්පාදනය වෙලා තියෙන පොතනේ ඊට පස්සේ ඒක චිත්‍රපටයක් විදිහට හරි කාටුන් එක ෆිල්ම් එකක් විදිහට හදලා තියෙන මේ කොටස් ඔක්කොම එකතුවක් විදිහට සල්ලි දීලා ගන්න පුළුවන් මෙතනදී. මේ මියුසියම් එකේ තියෙන ඔක්කොම කාටුන් වෙනුවෙන් ලියවිච්ච පොත් කාටුන් ශිල්පීන්ගේ ඒගොල්ලන්ගේ මුල්ම ආකෘති ඒ වගේම ඒ වෙනුවෙන්ම කාටුන් වෙනුවෙන්ම ලියවිච්ච දේවල් තමයි මේ ඔක්කොම තියෙන්නේ. සූරපප්පා මේ තියෙන මේ වෙදපප්පා කි පොත් මේ තියෙන්නේ. මෙතන මේ ලැබ්‍රරි එකේ තියෙන්නේ මේ හරිය තියෙන්නේ ඉංග්‍රීසියට පරිවර්තනය වෙච්ච කතා. මේ තියෙන අතර මගේ අතේ තියෙන මේ ටින්ටින් කතා මාලාවේ එක එක කොටස් චිත්‍රපටි වලට හදපු එක එක කොටස් මේ පොත් වශයෙන් නිෂ්පාදනය වෙච්ච මේ එක එක කතා පොත් තියෙනවා. මේ ටින්ටින් හඳරගිය එක ගැන තියෙනවා. ඊට පස්සේ ටින්ටින් ඇමරිකා මේ ඔක්කොම මේ හරිය තියෙන ටින්ටින් ගැන බ්ලැක් ලයිලන් බ්‍රෝකන් නර්ස් මේ. ඉතින් මේවා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ආස කෙනෙක්ට මේ පොත් අරගෙන මේක බලන්න පුළුවන්. මේ ඔක්කොම තියෙන්නේ. අපි දැනගෙන හිටියේ නෑනේ මේ පොත් විදිහට ගන්න පුළුවන් කියලා. ඉතින් මේ මියුසියම් එකේදී පුළුවන්. ප්‍රොෆෙෂනල් කැල්කියුලස් ගැනත් තියෙනවා ලියවිච්ච පොත්. ඉතින් මෙතනින් ගන්න පුළුවන් මේ තියෙන සූරපප්පා අර ඔබ්ලික්ස් මේ ඔබ්ලික්ස් කියන්නේ මේ සූරපප්පට මේ ඔරිජිනල් කතාවේ යාගේ නම. එතකොට සූරපප්පා වෙදපප්පා අරිෂ්ටේ හදපු ඒවා එක මේ ඔක්කොමලා කට්ටිය ඉන්නවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ටූරිස්ට් කෙනෙක් විදිහට මේට ආපු ඔයාලට මේ සෙවුනියර් එකක් විදිහට අරගෙන යන්න පුළුවන්. තේ කෝප්ප තියෙනවා, කෝප්ප වල දාලා තියෙනවා මේ. ඔයා ෆෑන් කෙනෙක් නම් ඉතින් මේ මෙතන මේ තියෙන්නේ මේ ඒ අර සූරපප්පල අර ෆයිට් කරන ඒවා ඔක්කොම මේ සම්පූර්ණ මේක යුරෝ මේක නා යුරෝ 2500ක් විතර වෙනවා මේ. ඒ වෙනුවෙන්ම සූරපප්පගේ එකතන්දරේ වෙනුවෙන් හදපු මේ ස්ටැචුස් තමයි මෙතන මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ විකුණන්න තියලා තියෙන්නේ. දැන් මේක චුටි කුකු යුරෝ 7.50යි. ඉතින් මේ වගේ දෙයක් හරි කැමති කෙනෙක්ට අරගන්න පුළුවන් මෙතනින් සල්ලි දීලා. මේ තියෙන්නේ දඟරවලිගේ දඟර මාළුවෙකුත් අල්ලගෙන නේ. ඉතින් මෙතන තියෙනවා ප්‍රදර්ශනය කරලා තියෙන ඒගොල්ලන්ගේ ස්ටැචුස් සල්ලි දීලා ගන්න පුළුවන්. එක එක කාටුන් විකුණන්න තියලා තියෙනවා. ස්කුබිඩු ඒක න ලස්සනයි. මේ ස්කුබිඩු මේ ඉන්නේ සූරපප්පා එකේ කට්ටිය මේ සූරපප්පා කැමති කෙනෙක් ඉන්නවා නම් මේක ගන්න පුළුවන් සල්ලි දීලා. මට හම්බුණා ස්නෝවිවත් ගන්න පුළුවන් සල්ලි වලට. මේකේ ගාන යුරෝ 57යි 750යි. කියුට් විදියට හදලා දෙනවා. මේ
ටින්ටින්ලා වෙනුවෙන් හදපු බෙඩ්ෂීට් උත් තියෙනවා මේ. එතකොට මේ සුරපප්පා මේ ඉන්නේ චූටි කුකු මේ සුරපප්පා ඒ වගේම මේගොල්ලන්ගේ කී ටැක්ස් උත් තියෙනවා මේ. පොඩි ගානක් වෙන්නේ ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකත් අරගෙන යන්න පුළුවන් ටින්ටින්ගේ කී ටැක්ස්. මං හිතන්නේ ලංකාවේ යාළුවෙක්ට වගේ දෙන්න ඉතින් හොඳ තෑග්ගක් මේ වගේ දෙයක්. මෙතන මේ කියුට් නෝවි එක සයිස් එකේ ගන්න පුළුවන් මේක යුරෝ 29ක් වෙනවා. මේ අර ලොකු මං ඉස්සෙල්ලා පෙන්නපු ලොකු ස්නෝවි. අර බලන්න අර මොකක්ද කියලා අර දඟරවලිගේ එකේ අර උඩ ඒගොල්ලන්ගේ අර ගේ අර ඒක තමයි මේ හදලා තියෙන්නේ උඩ. මේ අපි ඇතුළට ගිහලා බලමු තව මේ පැත්තේ. ඒක ලස්සනට හදලා තියෙන උඩ එල්ලලා. එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. මම මේ ටින්ටින් වලින් හදපු ටින්ටින් පිරුවත් එක්ක ඉන්නේ. මේ හර්ජේ මහත්තයාගේ පිටුරකුත් තියෙනවා මෙතන. මේකත් එක්කම. ඉතින් thank you very much. ඔයගොල්ලෝ අපිත් එක්ක අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට මම හිතන්නේ ඔයගොල්ලෝ අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ඇති. කාටුන් ගැන. ඉතින් ඇත්තටම මේ බෙල්ජියමේ නිෂ්පාදනය වෙච්ච කාටුන් තමයි අපි අපේ ළමා කාලේ ඒ බල්ලා තියෙන්නේ ලස්සන කාටුන්. මම ඔයාලට පෙන්නවා මෙතන මේ කොමික් මියුසියම් එක හදලා තියෙන කාටුන් වෙනුවෙන් කාටුන් ශිල්පියෝ වෙනුවෙන් ඒගොල්ලන්ගේ පොත්පත් හැම දෙයක්ම මෙතන තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. බෙල්ජියමට එන හැම ටුවරිස්ට් කෙනෙක්ම වෙන රටකින් එන හැම කෙනෙක්ම මේ විශේෂ ස්ථානයට එනවා ඇවිල්ලා මේක දැක බලා ගන්නවා. මොකද ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ රටවල භාෂාවලින් මේ හැම බෙල්ජියමේ නිෂ්පාදනය වෙච්ච ලියවිච්ච කාටුන් එකක්ම ඒගොල්ලන්ගේ භාෂාවෙන් ඒගොල්ලෝ බලලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි ඇවිල්ලා ඒවා ඒක මේකේ උපත සිදුවෙච්ච තැන උපත සිදුවෙච්ච ස්ථානය ඒ අලුත් දේවල් ඒ කවුද මේක නිෂ්පාදනය කළේ තියෙන හැමදේම බලා ගන්න. ඉතින් අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් දේවල් දැක්කා. මම හිතන්නේ ඕගොල්ලෝ සතුරු වෙන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. විශේෂයෙන්ම දරුවන්ට ගොඩක්ම විශේෂයෙන්. ඉතින් අපි මේ බෙල්ජියමේ තියෙන හැම දෙයක්ම යුරෝපයේ තියෙන හැම දෙයක්ම ඔයගොල්ලන්ට පෙන්වනවා. ඒ වගේම මේ විශේෂ තැනත් අද පෙන්නුවා. ඔයාලා ඒකට ආස වෙන්නේ නැති, දකින්න නැති දෙයක් ඉගෙන ගන්න නැති. එහෙනම් thank you very much අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඉතින් ඔයාගේ වටිනා කමෙන්ට් එක අපිට දාන්න. ඔයාලට මොන හරි මොකද්ද දැනුනේ මේ වීඩියෝ ගැන, අපි මේ කරන දේවල් ගැන කියලා. ඒ වගේම thank you very much ඔයාලා අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, social media වලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න, යාළුවන්ට බලන්න share කරන්න. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. මේ වගේ ලස්සන වටිනා වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. Bye.